තෙරුවන් සරණයි දුවේ පුතේ අම්මේ තාත්තේ හැම දිනාටම මේ දවස්වල ගොඩාක් කට්ටියට මේ වැහි කාලගුණයක් සමග හතිය කැස්ස නිතරම තියෙන පොඩි අයටත් තියෙන ලොකු අයටත් තියෙනවා. ඉතින් මේ හතිය කැස්ස ඉක්මනින්ම සුවය කරගන්න සිංහල බෙහෙත් ක්‍රමයක් තියෙනවා. මට පුස්කොළ පොතකින් හම්බුණා. ගන්න මෙන්න මේ විදිහට වතුර කෝප්ප 3ක් මොනවාද වතුර කෝප්ප 3ක් ගන්න. රතු ලුණු ගෙඩි 4ක් ගන්න. සුද්ධ කරලා ලතුණු ගෙඩි 4යි. ඉඟුරු පෙති 4ක් සුද්ධ කරලා ඉඟුරු පෙති 4යි. කුරුඳු කෑල්ලක් සාමාන්‍ය කුරුඳු කෑල්ලක්. දෙහි පෙති 2ක්. පොත්තත් එක්කම දෙහි පෙති 2ක්. තලාගත් සුදු ලුණු බික් 3ක් 4ක් ගන්න. ඒ වගේම මේ ඊට පස්සේ මේක අඩු ගින්දරේ. හැබැයි එකපාරට ගින්දර දාන්න එපා. අඩු ගින්දරේ වතුර කෝප්ප 3 එකට හිඳෙන තුරු සාමාන්‍ය ගින්දර දාලා හිඳවා ගන්න. හිඳවාගෙන මෙය ඊට පස්සේ පෙරහන් පෙරාගෙන නිවෙන්නට අරින්න ඕනේ. සාමාන්‍ය මද රස්නේ Tamanට බොන්න පුළුවන් රසෙට නිවෙන්න අරින්න. ඇරලා නිවුණාට පස්සේ මී පැණි තේ හැඳි 2ක් හෝ සීනි තේ හැන්දක් දාලා පානය කරන්න. උදේට හෝ හවසට පානය කරන්න. රැට දැන් උදේටත් පුළුවන් රැටත් පුළුවන්. වතුර වීදුරුව දැන් මේ වීදුරුව ගානේ සති 2ක් විතර බොන්න. නිට්ටාවටම ඔය කැස්ස සෙම හතිය විශේෂයෙන් හතිය කැස්ස නිට්ටාවටම සුව වෙන පුතේ දුවේ. මේක ඊටාම බලගතු බෙහෙත් වට්ටෝරුවක්. මේක හොඳට කරලා බලන්න, පිරිසිදු කරලා බලන්න. නිට්ටාවටම ඔබේ පුතාගේ, දුවගේ, දරුවාගේ, අම්මාගේ, තාත්තාගේ කැස්ස සෙම හතිය තියෙනවා නම් නිට්ටාවටම සුව වෙනවා. මේක හැම දිනාටම බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න පුතේ දුවේ. ඊටාම හැම දිනෙකම කවුරු හෝ සුවපත් වුණොත් ඔබටත් පිනක් මටත් පිනක්. ඒ නිසා ලෝකවාසී හැම දිනාටම බලන්න මේ ෂෙයා කරන්න, ලයික් කරන්න කියලා පොන්චි ඉල්ලෙමුත් කරනවා. හොඳයි හැම දිනාටම දල්දා හාඳුරුවන්ගේ පිටයි.